ජාති දන්වා අනේ අපි අද පිරින් පිරිලා අදත් 6 වෙනි දිනය ලැබුවා වන්දනාවට සත්බුදුන් සදහවත් සිත අවදි කෙරුවා වැඩි යමි සත් සම්බුදුන් වඳින්නට ඒ ගුණය පින්වත දැත නලලට කරමුදුන් සාදුකාරය දිදී තෙවරන් නමස්කාරය කියනු දැන් शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि आनातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि मज्जपमादत्ताना वेरमणि सिक्खापदं समादियामि तिसरणेन सत्तिं पंचशीलं धम्मं अपमादेन सम्पादे तब्बं समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं
කාලෝ අයං වදන්තා ධම්මස් සවන කාලෝ අයං වදන්තා
පස පූජා කරමි පූජා වේවා මිදෙන් පූජා කරමි පූජා පිරිකර පූජා කරමි පූජා වේවා මේ චීවර පූජා කරමි පූජා වේවා මේ සියලු පූජා සංසාර දුකින් අත මිදීම සඳහා සත්බුදුන් වහන්සේලාට පූජා කරමි පූජා වේවා පූජා පූජාම වේවා සාදු 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 එකවර තිරුවන් මලිමු ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛිකෝ අකාලිකෝ ඕපනයිකෝ පඤ්ඤත්තං වේදිතං වින්නෝති සුපටිපන්නෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අන්ත පුරිස පුක්ඛලා ඒස භගවතෝ සාවක සංඝෝ ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ කරණීයෝ අනුත්තරං පුඤ්ඤං චිත්තං ලෝකස්සාති කිව්වට පස්සේ කියන්නට විපස්සිස නමතු චක්කුමං තස්ස සිරීමතු සික්ඛිස්සපේ නමන්තු සබ්බ භූතානු කම්පිනෝ යස්ස පුස්ස නමන්තු මහාතකස්ස තපස්සිනෝ නමත්තු කකු සංගස්ස මාරසේනා පමද්දිනෝ ඕනා ගමනස්ස නමන්තු ධම්මනස්ස උසීමතෝ කස්ස පස්ස නම
රස සිරීමතු යෝ ඉමං ධම්ම මදේසේසි සබ්බ දුක්ඛා පනෝදනං දුර්ලභෝ පුරිසා ජඤ්ඤෝ නසෝ සම්පත්ත ජායති යත්තසෝ ජායති ධීරෝ තං කුලං සුඛ මේදති. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ වදාළේ අපේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ ඇසූ ප්‍රශ්නයක් නිසා. ඒ ප්‍රවෘත්තිය සමගින් අද ඔබ හැම දිනාටම සත්බුදු වන්දනාවේදී මේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳව වටිනා දහම් කතාවක් සිහිපත් කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් අදත් සුපුරුදු ලෙස මේ වටිනා පින්කම විහාරස්ථානයේ වැඩ ඉන්න අපේ මාරස්සන සුබෝධි හාමුදුරුවෝ ඇතුළු මේ මහා සංඝ රත්නයේ පෙරටු කොටගෙන විහාරස්ථානට සම්බන්ධ සංවිධානත්‍රයේම ගිහි අනුශාසක දුරන්දර අපේ ධර්මදාස අලුපතගේ මැතිතුමා ඒ වගේම දායක සභාවේ ලේකම්තුමා අපේ විශ්‍රාමලක් සමෘද්ධි සංවර්ධන නිලධාරී ඩී.ඩබ්ලිව් ගුණරත්න මහත්මයා භාණ්ඩාගාරිකතුමා අපේ ප්‍රේමදාස මහත්මයා ඒ වගේම මේ වටිනා මහා පින්කම් ඔබට සංවිධානය කරලා මහා පින් අස්වැන්න නෙලන්ට ශක්තිය ලබා දෙන අපේ මහමෙත් පදනම ඒ ප්‍රධාන ලේකම් අතුල ධර්මරත්න මැතිතුමා ඒ වගේම ගරු භාණ්ඩාගාරිකතුමා අපේ විශ්‍රාමලත් බැංකු නිලධාරී ජී.යූ සුනිල් චන්ද්‍රරත්න මහත්මයා අද එතුමාගේ ජන්මදිනයේ බවත් සිහිපත් කළා. තින් සත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් අද විශේෂ පූජාවක් එතුමා විසින් සිද්ධ කරන බවත් දැනගන්න ලැබුණා. ඒ වගේම අපේ පාරමිතා පදනමෙහි ගරු සභාපතිතුමිය තමන්ගේ ඒ සංවිධානයේ සියලු දෙනාම හැමදාම එකතු කරගෙන එතුමියත් ඇවිල්ලා මේ වටිනා මහා පින්කම වෙනුවෙන් බොහොම සේවාවක් විශේෂයෙන් මේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් මේ සිදු කරන මේ පූජාවන් පිළිබඳව බොහෝ විශේෂ සූදානමක් ඇති කරන්නේ අපේ පාරමිතා පදනමේ සභාපතිතුමිය චම්පිකා විජේසිංහ උපාසිකා මාතාව ඒ වගේම මේ භාණ්ඩාගාරිකතුමිය අපේ යමානගේ කුලතුංග උපාසිකා මාතාව ඇතුළු ඒ සංවිධානයේ මව්වරු මං තන ලේකම්තුමිය නෑ එතුමිය ටිකක් අසනීපයි ඊයේ හැන්දෑවේ ආව සුවර්ණලතා හෙට්ටිආරච්චි උපාසිකා මාතාව ඇතුළු මේ හැම කෙනා සංවිධානත්‍රයේම සමගින් විහාරස්ථානට සම්බන්ධ අපේ හතර දිසාවේ ගම්වල මව්වරු පියවරු තරුණ තරුණියන් බෝසත් දරු දැරියන් විශාල පින්කමක් මේ දින 6 තිස්සේම සිද්ධ කරගෙන 6 වෙනි දවසේ උදා වුණේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වන්දනා කරන පින්බර අවස්ථාවයි. ඉතින් අර මුලින් මං ගාතාවක් කිව්වනේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක පින්වත්නි අජානීය අශ්වයෝ ගැන ධර්ම දේශනාවක් පැහැදිලි කිරීමක් කළා. අජානීය කියලා කිය වචනේ තේරුම තමයි උසස් කියන එකයි. එහෙම නැත්නම් උතුම් කියන එකයි. තව අර්ථයක් දෙනවා නම් පූජනීය කියන ගෞරවනීය කියන අර්ථයක් දෙන්නට පුළුවන් මේ අජානීය කියන වචනෙට. බුදුරජාණන් වහන්සේ මේ ධම්ම සභාවේ අජානීය ඇත්තු ගැන දීර්ඝ විස්තරයක් සිද්ධ කරනවා. ඒ අජානීය ඇත්තු ගැන විස්තරය කරලා ඊළඟට අජානීය අශ්වයින් ගැනත් භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රී මුඛ දේශනාවක් හැටියට සිද්ධ කරනවා. දැන් උතුම් අශ්වයෝ ගැන උතුම් ඇත්තු ගැන දේශනාව අවසන්. ආනන්ද හාමුදුරුවෝ මේ දේශනාව අහගෙන ඉඳලා පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. මොකද උන්වහන්සේට මතක් වුණා මේ ලෝකේ අජානීය ඇත්තු ගැනත් අශ්වයෝ ගැනත් භාග්‍යවතුන් වහන්සේ දීර්ඝ දේශනාවක් සිද්ධ කළා. හැබැයි මේ ලෝකේ පහළ වෙන
අජානීය පුරුෂෝ ගැන කිසිදු සඳහනක් කළේ නැහැ. ඇයි එහෙම කළේ? ඒ නිසා මේ ගැන භාග්‍යවතුන් වහන්සේගෙන් ගිහින් අහන්න ඕන. එහෙම ගිහිල්ලා අහන්න යනකොට ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා එකත් පසෙක වාඩිලා අහනවා ස්වාමීනි. ඇයි මේ අජානීය පුරුෂෝ ගැන යමක් සඳහන් කළේ නැත්තේ? එහෙමයි නැද්ද? ඉන්නවා කියලා කිව්වා. එහෙම ඉන්නවා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අජානීය පුරුෂෝ පිළිබඳව විස්තරයක් දේශනා කළා. ඒ දේශනාවේ සඳහන් කළ ගාථාව තමයි මම මේ මාතෘකා කළේ. දුල්ලභෝ පුරිසා ජඤ්ඤෝ නසෝ සබ්බත් ජායති තත්තසෝ ජායති ධීරෝ තං කුලං සුඛමේදති. මේ ගාථාව පින්වත්නි අජානීය පුරුෂෝ ගැනයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. අජානීය පුරුෂෝ කියන්නේ උතුම් පුරුෂයන් කියන එකයි. උතුම් පුරුෂෝ මේ ලෝකේ පහළ වෙනවා. සාමාන්‍යයෙන් උතුම් කියලා අදහස් කරන්නේ පින්වත්නි මිනිස්සු අතරේ විතරක් නෙවෙයි දෙවියන් මරුන් බඹුන් අතරේ පවා ගෞරවණීයත්වයට පත් වෙන පුරුෂෝත්තමයන් වහන්සේ. මේ කිසිදු ભેදයකින් තොරව දෙවිවරුන් මිනිසුන් බ්‍රහ්මයන් පවා වදින උත්තම පුරුෂයා නම් වහන්සේ නම් වෙන කවුරුත් නෙවෙයි ඒ තමයි තථාගත අංගීරස අමාමයනී සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කිසිදු වෙනසක් නැතුව මිනිස්සුත් දෙවිවරුත් බ්‍රහ්මයන්ොත් පින්වත්නි එකසේම වන්දනාමාන කරන ගෞරව කරන උත්තමයන් වහන්සේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගමන් ලීලාව දැක්කාම පින්වත්නි ඒ තේජසට මිනිස්සු විතරක් නෙවෙයි මේ සතාසීපාව පවා මහා පුදුම ගෞරවණීය අවනත බවක් දක්වනවනේ. ඒක අපි දැකලා තියෙනවා අහලා තියෙනවනේ මේ බණ පොත්වල. ඔය රාකලා 16ක් පොළ එවපු නාලාගිරිය මෙල්ලකලේ මොනවයින්ද? අවියකින්ද නෑ. ශබ්ද නගලා කෑ ගහනද නෑ. මෙත්තම්බුසේක විදිනා ජිතවා මුනින්දෝ. මෛත්‍රී ජලයෙන් තමයි මේ වාගේ ඇත්තුපවා දමනය කරලා තමන් වහන්සේගේ සිරිපා සෙවෙනි නිවා සංසිඳුවලුන් ලැබුවේ. බලන්න මේ උතුම් පුරුෂයාණන් වහන්සේලාට කොයිතරම් අවනතද මේ සත්වයා. ඒ වාගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඒ වාගේම හස්තියක මතකනේ පාරලෙය වනයේදී අපෝපස්ථාන කරපු අපූර්ව මේ විදිහට පින්වත්නි නොයෙකුත් සත්වයින්ගේ පවා ගෞරවයට පාත්‍ර වන උතුමන් වහන්සේ නමක් ඔබත් මාත් සරණ ගියපු මේ භාග්‍යවතුන් වහන්සේ මේ වාගේ පුරුෂෝත්තමයාණන් වහන්සේලා නසෝ සබ්බත් ජායති හැම තැනකම උපදින්නේ නැහැ. මේක කියන්නේ මම නෙවෙයි අපි භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි. ඒ අජානීය පුරුෂෝත්තමයන් වහන්සේලාගේ පහළ වීම අතිශයින්ම දුර්ලභයි. ඒ දුර්ලභ බව ඊයේ සන්ධ්‍යාවෙත් මම මතක් කළානේ. අර විපස්සී බුදුරජාණන් වහන්සේ කල්ප 91කට පෙර පහළ වුණේ මේ මනුස්ස ලෝකේ නැතුව නෑනේ පින්වත්නි. කල්ප 60ක්ම තිබුණා. මිනිස්සු හිටියා. ආවුසක් තිබුණා. හැබැයි කල්ප 60ක් යනකම් ආයේ බුදුවරු පහළ වුණේ නැහැ. කල්ප 31 වෙනි කල්පේ එනකම් බුදුවරු ඒ කල්ප 60ෙම ශූන්‍යයි. බුද්ධ ශූන්‍යයි. එතකොට අපට පේනවා මේ ලෝකේ මනුස්ස උත්පත්ති නතර වුණේ නැහැ. ඒ කල්ප 60ත් පින්වත්නි මනුස්ස උත්පත්ති සිද්ධ වුණා. ඉතින් නමුත් බුදුවරු පහළ වුණේ නැහැ. ඒකයි මේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ ලෝකේ දුර්ලභෝ පුරිසාජඤ්ඤෝ ඒ වාගේ අජානීය පුරුෂෝත්තමයන් වහන්සේලාගේ පහළවීම දුර්ලභයි. පහළ වුණත් පින්වත්නි ඔය ලංකාවේ දැන් මේ කාලේ ඔය කෑ ගහන්නේ දඟලන්නේ බුදුහාමුදුරුවෝ පහළ වුණා කියලා. එහෙම අපිට හිතන තැන්වල බුදුරුවෝ පහළ වෙන්නේ නැහැ මේ අහුමුළු වල පින්වත්නි. උන්වහන්සේලා මේ අතපය දිගාරින්න බැරි මහ පුංචි තැනක පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේලා අජානීය පුරුෂෝත්තමයන් වහන්සේලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා දඹදිව මධ්‍ය දේශයේමයි මේ උත්තමයන් වහන්සේලා පහළ වෙන්නේ. නසෝ සබ්බත් ජායති හැමතැනම පහළ වෙන්නේ.
මේ ලෝකේ ඕන තරම් ඉඩ තියෙන භූමි තියෙනවා. කාෂ්ඨක කරකස පොළවල් මේ ලෝකේ ඕන තරම් තියෙනවා. නමුත් ඔය කොහෙනවත් නෙවෙයි පහළ වෙන හැම බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙන්නේ දඹදිව මේ මධ්‍ය දේශයේමයි. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ වදාරන්නේ. මේ අපි කියනවා නෙවෙයි. වහන්සේ හැම තැනකම පහළ වෙන්නේ නේ. සමන්ත වාසයක් වෙනවනම් ඔන්න බුදුහාමුදුරුවෝ ලංකාවේ. තමන්ට මොනවා හරි දෙයක් ලැබෙනවා නම් ඔන්න බුදුහාමුදුරුවෝ අහවල් තැන. එහෙම කියනවා. ඒ වාසියට ඒ අය බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම ගැන කිව්වට පින්වත්නි බණ පොතෙන් අපිට එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් අපිට එහෙම එකක් ලැබෙන්නේ නැති හින්දා ඔබ අපි කවුරුත් පිළිගන්න ඕනි ඔය එක එක දේවල් වලට කතා කියන අය ගැන නෙවෙයි අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවයි. මේ ගාථාව විස්තර කරන අටුවාවේ සඳහන් කරන සෝ සබ්බත් ජායතේ කියන්නේ මොකක්ද කියලා. සබ්බත් ජායතේ හැම තැනක උපදින්නේ නැහැ කියන එකට අටුවාවේ විස්තර දීලා තියෙන්නේ. දඹදිව මධ්‍ය දේශයේම පමණයි බෝසත්වරු උපත ලබන්නේ. නසෝ සබ්බත් ජායතේ හැම තැනම උපත ලබන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි යත්තසෝ ජායති ධීරෝ ධීර කියන්නේ මොකක්ද කියලා ඊයේ මම මතක් කළා. පින්වත්නි සුදුසු නොසුදුසු දේ දැන හඳුන ගන්නවා. කල යුතු දේ නොකල යුතු දේ දැනගත්ත. ඒ වාගේම මේ සියලු සත්වයන්ටද Taman ලබාගත් ඒ අමෘත නිවන් සෝයේ අත්විඳින්න මඟ පාදලා දෙන ගුණයේ තියෙන හන්දා බුදුරජාණන් වහන්සේට ධීර කියලා කියනවා. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ ධීර වීර කියන මේ වචනයන් හැම කෙනාටම ගලපන්න බෑ. මේ වගේ අර්ථ බලනකොට. ඒ වගේ අර්ථ බලනකොට හැම දෙනාටම ගලපන්න බෑ. සුදුසු නුසුදුසුකම් දන්න අය බොහොම අඩුයි. කළ යුතු දේ නොකළ යුතු දේ දන්න අය බොහොම අඩුයි. සමහරට නොකළ යුතු දේ සල්ලි නිසා කරන අය නේ අද ඉන්නේ. ඒකනේ බුදුරු ලංකාවේ පහළලා ඉන්නේ. ඒකනේ මේ වැහි වයින්නවා මේ හතුපු පෙන්නා වගේ රහතන් වහන්සේලා පහළ වෙන්නේ. මොනවා හරි දේවල් ලැබෙනකොට කළ යුතු දේ කරන්නේ නැහැ. නොකළ යුතු දේත් කරනවා. සුදුසු දේ කරන්නේ නැහැ. සුදුසු නුසුදුසු දේත් කරනවා. එතකොට එහෙමයි ධීර කියන වචනෙට ගන්න බෑ. ධීර කියන වචනෙට ගන්න පුළුවන් මේ ඕවා හඳුනාගෙන සුදුසු දේම කරන ඒ වාගේම තන නොතන දන්න අනිත් අයට යහමඟ පෙන්වන උත්තමයන් වහන්සේලාට මේ ධීර කියලා කියන්නේ. ඒ වාගේ ධීර පුරුෂෝත්තමයන් වහන්සේලා තම් කුලං සුඛමේදති යම් කුලයක උපත ලැබුවොත් ඒ මහා කුලයක් පින්වත්නි සැපයෙන් පිරීලා යනවා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සැපය කියලා කියන්නේ මේ ලෞකික සැපේ විතරක් නෙවෙයි. පින්වත්නි ඔබට මතකයි එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවට වැඩම කළාට පස්සේ කාලයක් යනකොට කපිලවස්තුවේ රාජ මාලිගාවල කිසිදු රජ කුලයට නියෝජනය කරන කිසි කෙනෙක් හිටියේ නැහැ. ඒ කපිලවස්තුවේ රාජ මාලිගාවල සීල දොරවල් හැරලා මහා ප්‍රජාපති ගෝතමිය සමග 500ක් කාන්තාවෝද අනිකුත් පිරිවර සේනාවද ගිහිල්ලා පැවිදි වුණා. ඇයි ඒ අයගේ කුල පුත්‍රයන්ද ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සසුනේ පැවිදි වුණා. ඒ හැම කෙනාම පින්වත්නි මේ බුද්ධ ශාසනයේ පිරිනුවන් පෑවා. සැපයක් ඇත්නම් සැපයෙන් උතුම්ම සැපේ තමයි ලෝතුරු සැපේ. එවැනි උත්තමයෝ පහළ වුණේ කුලවල සියලුම දෙනා ඒ ලෝතුරු සැපයටපත් වී වදාළා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ වාගේ පුරුෂෝත්තමයන් වහන්සේලා පහළ වීම නිසා ඒ කුලයේ විතරක් නෙවෙයි ඒ සමාජයේ ඒ රට ඒ ලෝකයේ පවා සැපයටපත් වෙනවා. දැන් අද මේ අපි යම්කිසි සුවයක් විඳිනවනේ. නිරාමිස සුවයක් අද අත්විඳින්නේ ඇයි? මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීම නිසා. දැන් වසර දහස් ගාණක් ගත වෙලා උන්වහන්සේලා විශේෂයෙන් අපේ ගෞතම බුදුහාමුදුරුවෝ පහළ වෙලා අනිත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පටන් ඈතට යනකොට ඒ විපස්සී බුදුන් වහන්සේලා දක්වා කල්ප 91කට පෙර පහළ වුණ බුදුහාමුදුරුවෝ අද සිහි කරලා අපි වන්දනා කරනකොට කොයිතරම් සැපයක්ද සැනසීමක්ද නිවීමක්ද අපට දැනෙන්නේ.
ඒ නිසා මේ වාගේ පුරුෂෝත්තමයන් වහන්සේලා නාම මාත්‍රයෙන් පවා අපට සැපයක්මයි පහල කරන්නේ උපදවන්නේ. අත් දෙක නල්ලේ තබාගෙන ඒ ගුණවත් වූ වීතරාගේ වීත දෝෂේ වීත මොහේ ගුණයෙන් යුතු සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් හෙබි ඒ ඥාන දර්ශනයන්ගෙන් සුපලිපන්නේ ඒ උතුම් භාග්‍යවතුන් වහන්සේලාට අපේ নমස්කාරය වේවා කියලා වදින කොටත් අදටත් හිතට සැනසීමක් නේ. ඒ නිසා අපේ පින්වතුන් 6 වෙනි දවසේ සත්බුදු වන්දනාවට ආපු මේ මොහොතේ මෙතෙන් සිට එහෙමනම් ඒ සත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ගුණේ සිහිපත් කරමින් වන්දනාමාන කරමු. හොඳයි එහෙමනම් කවුරුත් සාදුනාද පවත්ලා ඒ සඳහා සෝදානම් වෙමු. විපස්සී බුදුරජාණන් වහන්සේ මේ 91 වෙනි කල්පය ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ වර්ෂ 80,000 විපස්සී බුදුරජාණන් වහන්සේ ක්ෂත්‍රීය වංශිකයි. පළමුරුක් සෙවණකදී සම්බුද්ධ රාජ්‍යයට පත් වේවදාලා. ඛණ්ඩ 30 යනු අගසව් යුවලයි. අශෝක යනු අග්‍ර උපස්ථායක භික්ෂුවයි. පියා බන්දුම රජු, මව බන්දුමා දේවියයි. රාජධානිය බන්දුමතී නුවර. සාදු සාදු. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. කල්ප 91කට පෙර ඈත එළඹුණි දිනයක පින්බර මොහොත දුරු කර වූ සසරක ඇති බීත පහළ වුණා ඒ අනාථ නාත නමින් විපස්සී විය බුදු සමිඳු ගුණ සුවඳින් තිලෝවේ විය පසිඳු සිහි කර සසරින් එතෙර වූ මුනිදු නම දිමු විපස්සී නං ඒ තරිදු මේ 31 වෙනි කල්පය සිකේ බුදුරජාණන් වහන්සේගේ කාලයයි. ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 70,000. උන්වහන්සේ ශාස්ත්‍රීය වංශිකයි. හෙළඹ රුක්සෙවණකදී සම්බුද්ධ රාජ්‍යයට පත් වේවදාලා. අභිභු සම්භව යනු අගසව් යුවලයි. කේමංකර භික්ෂුව අග්‍ර උපස්ථායක හාමුදුරුවෝ. පියා අරුණ රජු, මව ප්‍රභාවතී දේවියයි. රාජධානිය අරුණ නුවර. සාදු සාදු. සිකේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. මේ කල්ප 30,000ට පෙරදී දහසක් ආයුෂ උරදී සත්හට නිවනට මං හෙළි කරදී සිකී බුදුන් පහළව ඇත මිහිදී හෙළඹ ගසක් යට මරු
කී බුදුන් ගුණ සිහි කර සමදා නම දිමු තුන් සිත පහදා ඊළඟට මේ කල්පයේ 15 වෙනි 31 වෙනි කල්පයේම 15 වෙනි වෙස්සප බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට මිනිස් ආයුෂ අවුරුදු 60000 උන්වහන්සේ ක්ෂත්‍රීය වංශිකයි සල්ගහක් සෙවණකදී සම්බුද්ධ රාජ්‍යයට පත් වී වදාළා සෝන උත්තර යනු අගසව් යුවල උපසාන්ත භික්ෂුව අග්‍ර උපස්ථායක හාමුදුරුවෝ පියා සුප්පතීත රජු මව යසවතී දේවියයි රාජධානිය අනෝමනුවරයි සාදු සාදු වෙස්සබ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා මනුලොව ආයුෂ 60000ක් වූ කල්පය බලවත් බුදු සමිඳුන්මය විසස පුනම් පහළ වුණා තිලොවට පහනක් සිහි කර කර ඒ සම්බුදු ගුණය සැනසෙමි හැමදම නැත වෙන ධනය විසස බුදු ගුණ මට මහා විනය නම දිමි සමිඳුට හද පොද සුනය ඊළඟට උදා වී මහා භද්‍ර කල්පය ඒ මහා භද්‍ර කල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේ 15 කල්පේ ආරම්භයේදී 15 වෙනි කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ මිනිස්සෙන්ගේ ආශිකින් වත්නි අවුරුදු 40000 උන්වහන්සේ බ්‍රහ්මන වංශිකයි මහරි රුක්සෙවණකදී සම්බුද්ධ රාජ්‍යයට පත් වී වදාළා විදුර සංජීව යනු අගසව් යුවල බුද්ධිජ භික්ෂුව අග්‍ර උපස්ථායක හාමුදුරුවෝ පියා පිදත්ත බ්‍රහ්මන මව විසාක බැමිණි රාජධානිය ක්ෂේමෝත්තී නුවර සාදු සාදු කකුසඳ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා මේ මහා භද්‍රය කල්පය ලැබුවේ දහසයි ආයුෂ ලැබුවේ බෝධිය මහරි ගස කිනි සැදුවේ පුන්සඳ කකුසඳ බුදු හිමි පිදුවේ සත් සම්බුදුවරු අතරේ වැඩ හිඳ දෙව් මිනිසුන්ගේ පුද ලැබ මන නන්ද
සිරස නමා වඳින්නෙමි හිමි ගුණ කඳ මේ මහා භද්‍ර කල්පයේ දෙවෙනියට පහළ වුණේ කොණාගමන බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30000යි. උන්වහන්සේ බ්‍රාහ්මණ වංශිකයි. දිබුල් රුක් සෙවණකදී සම්බුද්ධ රාජ්‍යයට පත් වී වදායි. බියෝස උත්තර යනු අගසව් යුවරයි. සොත්තිජ භික්ෂුව අග්‍ර උපස්ථායක හාමුදුරුවෝ පියා යන්න දත්ත බ්‍රාහ්මණ මව උත්තරා බැමිණියයි. රාජධානියේ සෝභවතී නුවරයි. සාදු සාදු. අපේ කොණ කකුසඳ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. දිඹුල් ගසක් බෝධිය ලෙස වැඩුණා. දස සංයෝජන එහිදීම කැඩුණා. කොණාගම හිමි සසරින් මිදුණා. සිරිපද ළඟ පර සතු මල් පිදුණා. නිවන් පුරේ රන් දොරටුව ඇරුණි. සෞසත සසරින් නිවනට ඇරුණි. ලෝතුරු සුවඳින් තුන් ලොව පිරුණි. කොණාගම සමිඳුත හිස නැමුණි. සත්බුදුන් වහන්සේලා අතරේ ඊළඟට වැඩ ඉන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ සත්බුදුන් වහන්සේලා අතර 6 වෙනියට වැඩ හිටියත් මේ මහා භද්‍ර කල්පයේ පහළ වුණේ 3 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියටයි. ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000ක්. බ්‍රාහ්මණ වංශිකයි. නුගරුකක් සෙවණකදී සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා. තිස්ස භාරද්වාජ යනුවෙන් අගසවුලුවල වැඩ සිටියා. සර්වමිත්‍ර හාමුදුරුවෝ අග්‍ර උපස්ථායක හාමුදුරුවෝ පියා බ්‍රහ්මදත්ත බ්‍රාහ්මණ මව ධනවතී බැමිණිය. රාජධානියේ කිකිනුවර. සාදු සාදු. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ආයුෂ අඩු විය 20000කට. මද්දේ මණ්ඩලේ බැබළුනි යසට. වජිරාසනයද මතු විය උඩට. තිබුණා නුගරුක බෝධිය ලෙසට. කාශ්‍යප බුදු හිමි බුදු රැස් විහිදු. පහළ වුණා ලොව නිත් සිත් පැදු. සිහි කොට ගුණ අද
සම්බුදු සමිඳුට සාදු 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 සත්බුදුන් වහන්සේලා අතර අවසානයේ වැඩ ඉන්නේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මහා බද්ද කල්පයේට 4 වෙනියට පහළ වුණේ උන්වහන්සේ. ඒ වෙනකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120යි. උන්වහන්සේ ක්ෂත්‍රීය වංශිකයි. ඇසතු බෝධිය ළඟද සම්බුද්ධ රාජ්‍යයටපත් වීවදාලා. සරියොත් මුගලන් යනු අගසව්යෝ උපස්ථානයේට වැඩි ආනන්ද හාමුදුරුවෝ පියා සුද්ධෝදන රජු මව මහා මායා දේවියයි රාජධානියේ කපිලවස්තු නුවරයි සාදු සාදු අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සත් සම්බුදු සත් සම්මා සම්බුදුවරු අතරේ අපේ ගෞතම බුදු හිමි ගුණ පැතිරේ සැනසුම ලැබුමට මේ දිවි කතරේ සිරිපා මුල රජ සිටුවරු වජිරාසනයට සිසිල ගෙනාව බෝධිය ඇසතොය වැඩුණු මනාව බුදු වීමෙන් පසු නැගුණු සිනහව සිහි කොට සැනසෙමු සිරිපද ගාව සිහි කොට සැනසෙමු සිරිපද ගාව සිහි කොට සැනසෙමු සිරිපද ගාව ඒ බුදුවරුන්ගේ සීලයේ බලයෙන් ඉවසුම් මෙත් කරුණා ගුණ බලයෙන් නිදුක් නිරෝගීව සුවසිත ලබමින් ජීවත් වෙන්නට ලැබේවා නිතියෙන් කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබගන්නේ මෙතෙකිනි මෙසසර දුක් දුරලන්නේ සුදානිනි කිම වීරිය නොකරන්නේ පස්
පාව කොට මිත නත් ලැබ සෝකය දුස් නිරයේ දුක් විඳිති අනේකය රැස් කොට ඉන්පින් මෙමිනිස් ලෝකය සිස් නොකරව කාලෙකින් ලාත්මී කාය දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බියෙන් මිදෙත්වා සොයින් පෙළෙන සත් සොම්නස් වෙත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා හොඳයි සුපුරුදු ලෙසින් මේ මහා සංසදායක උතුම් සත් සම්මා සම්බුදු වන්දනාව සඳහා අද 7 වෙනි දවසෙත් විශාල පිරිසක් සම්බන්ධ වෙලා තම තමන්ගේ කාලය, තම තමන්ගේ ධනෙ, තම තමන්ගේ ශ්‍රමය කැප කරලා අපේ දායක සභාව, අපේ මහමෙත් පදනම පාරමිතා පදන මහා දී සංවිධානත්‍රයේ සමග මුසුව මේ උතුම් බුද්ධ පූජාවට තම තමන්ගේ සම්බන්ධතාවය දක්වන්නට යෙදුණා. ඒ අනුව විවිධ බලාපොරොත්තු, විවිධ ප්‍රාර්ථනා ආශිර්වාද පූර්වක මේ පින්කවට සම්බන්ධ වෙච්ච අය, ඒ වාගේම මළගේ ඥාතීන්ටද පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන සම්බන්ධ වෙන අය මෙතන ඉන්නවා. ඉතින් මම හැමදාම මතක් කරනවානේ අපේ සත්බුදු ගුණ වන්දනාවෙන් ආශිර්වාද ලැබපු අය බොහෝ අය ඉන්නවා. ඉතින් අද දවසේදීත් එහෙම බොහෝ පින්වතුන් ඉන්නවා. ඒවා සමහර වෙලාවට ඒ අයත් කැමති නැහැ ඉතින් ඍජුව කියන්නේ. නමුත් පින්වත්නි බෝධිහා බෝහාමුදුරෝ ළඟදී බාර වෙලා ඒ ලැබූ ජයග්‍රහණ නිසා සන්තෝෂයෙන් සතුටෙන් කරන ලදී අදිෂ්ඨාන පූර්වක චේතනා මඟඵල සඵල වීම නිසා ඒ බාරයන් ඔප්පු කරන්න විශේෂයෙන් සිවුවරම් දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අභිලාෂයේ කරගත් පින්වතුන් ඉන්නවා. සත්බුදු වන්දනාව තම තමන්ගේ හදවත්වල මහා ප්‍රසාදයක් උපදපු නිසා මේවට සම්බන්ධ වෙන අය ඉන්නවා. පින්වත්නි ඔබ දන්නවද රටේ ඉඳලත් ආවනේ මේ සඳහා සම්බන්ධ වෙන්න. ඈත රටේ ඉඳලා තමන්ගේ නිවාඩුව ගත්ත සත්බුදු ගුණ වන්දනාවෙන් අපේ මේ නිසාන්ත සුජිත් නිසාන්ත මහත්තයා දවස් 7ම සම්බුද්ධ වන්දනාවට එනවා කියන අදිෂ්ඨානයෙන් තමයි රටිමුත් පිට වුණේ මට කතා කළා. ඇවිල්ලා ඉතින් දවස් 7ේම මේ 6 වෙනි දවසෙත් එතුමා මෙතන වාඩිලා ඉන්නේ. ඉතින් ඒ වගේ බොහොම අදිෂ්ඨානශීලී එතුමා විතරක් නෙවෙයි තවත් ඒ වගේ බොහෝ අය ඉන්නවා. ඉතින් මම ඔය එක්කෙනෙක් මතක් කළේ එතුමා විශේෂයෙන් මේ රටේ ඉඳලම ආව නිසා. ඒක කල්ලි ඉඳලම මට මතක් කරලා සත්බුදු වන්දනාව කවදද තියෙන්නේ අහල්. ඉතින් නිවාඩුව ලැබුණා. ඒ අවස්ථාවට සම්බන්ධ වෙන විදිහට ඒක යොදාගෙන ආවා. ඉතින් මේ විදිහට දැන් ලබන මාස සම්බුද්ධ ගුණ වන්දනාවටත් ඒ විදිහට විදේශයේ ඉඳලා බොහෝ පිරිසක් අපි හිතවත් අය එන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේවා පින්වත්නි හිතට දැනුණාම හදවතට දැනුච්ච අය ඒව ජීවිතයේ කොටසක් බවට පත් කරගෙන ඒයින් සැනසෙනවා. සැනසෙන්න වෙන දෙයක් නෑ මේ ලෝකේ බව හඳුනගත්ත නිසා. ඒ නිසා අද දවසේදීත් මේ පූජාවන් වලට එකතු වෙනවා අපේ නිහාල් ජයසූරිය මහත්මයා පරිස්කාර දායකත්වයෙන්. ඒ වගේම ඩිලානි බමුණුසිංහ මහත්මිය, ඒ.ජේ. කරුණාවතී උපාසිකා මාතාව,
74 වෙනි ජන්මදිනයේට ආශිර්වාදයක ප්‍රාර්ථනා කරගෙන G.W. සෝමතිලක මහත්මයා ඒ වගේම කල්යාණී රණසිංහ මහත්මිය මියගිය ස්වාමියාට පින්පිනිස එකතු වෙනවා. පබා උඩුවවලගේ මහත්මිය තම සහෝදරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරගෙන අපේ විශ්‍රාමලත් ග්‍රාම සේවක නිලධාරී චන්ද්‍රසිරි මෙතුමාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. ඒ වගේම ගුණවති මහත්මිය පවුලේ සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන සම්පත් ජයසුන්දර මහත්මයා දෙපාර්ශ්වයේම මියගිය අයට පින්පිනිස අජිත් රණසිංහ මහත්මයා පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන කේ.ජී. රම්මලතා මහත්මිය ඒ වගේම ජී.එම්. රංජනී මහත්මිය විදේශගත වෙන පුතුට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන ඒ වගේම අපේ සම්පත් මහත්මයා ඒ වගේම ශ්‍රයානි පුෂ්පලතා මහත්මිය මගේ සහෝදරිය ආදරණීය මෑණියන්ට පින් ප්‍රාර්ථනා කරගෙන ඉන්ද්‍රානි ධර්මලතා මහත්මිය මේගේ දෙමව්පියන්ට පින් පිණිස ජයන්ති මල්ලිකා මහත්මිය රජපිහිල්ලේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් කේ.ඩී. සමරසිංහ මහත්මයා දෙපාර්ශ්වයේම මේගේ දෙමව්පියන්ට පින් පිණිස ඒ වගේම තවිස්ක ලත්හේෂාන් අද දින උපන් දිනේට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන සත්බුදුන් වහන්සේලාට පරිස්කාර පූජාවේ දායකත්වයෙන් ලැබුවා. ඒ වගේම අද ධර්ම පූජාව බාරගන්නේ ධම්මික පෙරේරා මහත්මයා මියගිය පියාට හා ඥාතීන්ට පින් පිණිස. ඒ වගේම ප්‍රියන්ති රත්නායක මහත්මිය අද දින උපන් දිනේට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන රේණුකා හා රංජිත් වික්‍රමසිංහ යන දෙපළ රේණුකා මහත්මියගේ අද උපන් දිනේ ඒ වගේම රංජිත් වික්‍රමසිංහ මහත්මයාගේ උපන් දිනේ මේ දෙදෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන අද මේ විදිහට තුති දෙනෙක්ම ධර්ම පූජාවේ දායකත්වයේ දරනු ලබනවා. හේවිසි ශබ්ද පූජාව සඳහා අද දායකත්වයේ දෙන්නේ අපේ මහමෙත් පදනමේ ප්‍රධාන භාණ්ඩාගාරිකතුමා විශ්‍රාමලත් බැංකු නිලධාරී ජී.යු. සුනිල් චන්ද්‍රරත්න මහත්මයා. දෙමව්පියන්ට පින් ප්‍රාර්ථනා කරගෙනයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පූජාවන් අතර අග්‍රම පූජාව වන මේ අග්‍ර පූජාවක් වන ශබ්ද පූජාවේ දායකත්වයේ තුමා දරන්නේ. ඉතින් එතුමා බොහොම සත්භාවයෙන් බොහොම උනන්දුවෙන් ශාසනික දියුණුව වෙනුවෙන් නිරතුරුවම කැප වෙන කෙනෙක්. ඉතින් එතුමාගේ මේ ජන්මදිනයේ වෙනුවෙන් අද සත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට සුවිශේෂී පූජාවක් ඒ විදිහට එකතු කළා. මේ විදිහට සම්බන්ධ වුණ හැමදෙනා ඔය මන් නම් සඳහන් කළ පරිස්කාර දායකත්වයේ ධර්ම පූජාවේ දායකත්වයේ ඒ වගේම මේ ශබ්ද පූජාවේ දායකත්වයේ ලබා ගත්තා වූ හැමදෙනා අතර ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නේ සියලු දෙනාටම ආශිර්වාද වේවා. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම චිර ජීවනයේ උදා වේවා. මළගේ ඥාතීන්ට පින් ප්‍රාර්ථනා කරන හැම දෙනාගේම මළගේ ඥාතීන්ගේ සංසාර ගමන සුවපත් වේවා. ජීවිතයේ යහපත දියුණුව අරමුණු කරගත් හැම දෙනාටම දීර්ඝායුෂ ලබා යහතින් හොඳින් ජීවිතය පවත්වන්න සත්බුදුන් වහන්සේලාගේ පිහිටත් හතරවරන් දෙවිවරුන්ගේ ආරක්ෂාවත් සැලසේවා. ඒ වගේම ජන්මදින උපන් දින දිනවලට ආශිර්වාද ප්‍රාර්ථනා කළ හැම දිනාටම නිදුක්ව නිරෝගීව සුවසේ চিරාත් කාලයක් ඉහින් පිනෙන් දහමින් දිවි ගෙවන්නට සුබම සුබ ජන්මදිනයන් බවට පත් වෙන්න මේ පින්කම් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවත් අද මේ සත්බුදු වන්දනාවට සම්බන්ධන මහා සංඝරත්නයේ සමගින් රෝගාතුරෙන් අපේ රජපිහිල්ලේ සද්ධාතිස්ස හාමුදුරු ඒ වගේම කඩුගත්තර සද්දා සීල හාමුදුරුන් වහන්සේ අද ටිකට් කපලා පන්සලට වැඩම කළා. උන්වහන්සේටත් ඒ වගේම සියලුම පින්වතුන්ටත් අපේ නිවෙස්වල පවුල්වල ගම්වල මෙරට වාසය කරන පිටරට වාසය කරන සියලු ඥාතීන්ටත් දුවා දරුවන්ටත් මේ ආශිර්වාදය ලැබේවා. විශේෂයෙන් අර ඊයේත් මම මතක් කළා මගේ කල්යාණ මිත්‍රයා අශෝක සුමන්රත්න මහත්මයා ඒ වගේම භාසිනී රාමසිංහ මහත්මිය ආන්‍යා නික්ලෝෂී කොලිතුවක් වේ දෙදෙනාගේ දියණියටත් දෙදෙනාටත් අපි ආශිර්වාද එකතු කරමින් මේ සම්බන්ධ වුණ උදව් කළ උපකාර කළ සියලු දෙනාටමත් මහමෙත් පදනම දායක සභාව පාරමිතා පදනම ආදී සංවිධානත්‍රයටත් මේ පින්බෙලෙන් මෙලොව සැනසෙන්න ලැබේවා. চিරාත් කාලයක් සුවසේ දිවිපත්වා පිනින් දහමින් බබලන දිවිගෙවන්ටත් සාංශාරික වශයෙන් අපට බුදුපසේ බුදු මහා රහතන් වහන්සේලා විසින් වැඩ නිවී සැනසී පැමිණ වැඩවදාළ
ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැප ඇති අමා මහ නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ටත් මළගේ ඥාතීන්ටත් එකවර පින් අනුමෝදන් කරමු. ආකාශට්ටි බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අපවත් වේවදාල දේව මිත්‍ර නායක මහා ශාමින්දරන් වහන්සේ සුදම්මානන්ද නායක ශාමින්දරන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් ඒ වාගේම අප හැමදෙනා නමින් අභාවයටපත් වුණ අපේ මව්වරු අපේ පියවරු ඇතුළු සියලු ඥාතිත මිත්‍රාදීන්ටත් අපේ විහාරස්ථානයේ ආශ්‍රය නිශ්‍රය කරමින් මේ පින්බිමේ පින්දහම් කරමින් අභාවයටපත් වුණ දායකාරකාදීන්ටත් අපේ ගාමිණී කොටතුවක්කු මහත්මයා ඇතුළු ඒ සත්පුරුෂයින්ටත් මේ පින් අත්පත් වේවා හැම දිනාගම සසර ගමන සුවපත් වේවා කියන අදහසින් මළගේ ඥාතින් පින් ඉදම්මේ නාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ නාතිනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ප්‍රාර්ථනා ගාතාවන් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්ති භූරි පඤ්ඤ අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න දෙමව්පියන් සිහියට ගන්න. දස මාසේ උරේ කත්වා පෝසේසි උද්දී කාරණං ආයුදීගං වස්ස සතං මාතු පාදං නමමහං උද්දීකාරෝ අහිංගින්වා චුම්බිත්වාපිය පුත්තකං රාජමජ්ජං සුපතිත්තං පීතු පාදං නමමං සාදු සාදු ජීවිතයේ අරුත වයන සිතාරයන් වේවා ඒ සම්බුදු ගුණ බල